ජාත්‍යන්තර සංවිධානවල සංගරා සරසන්න ගිරුවායේ අහිංසක දරුවන් සමහරට එදා මන්ද පෝෂණයෙන් පිළුණු ඇටසැකිලි වගේ දරුවන්ගේ ඡායාරූප වලින් ජාත්‍යන්තර සංග්‍රහවල පිටකවර සැරසුණු අතීතය වෙනස් වෙනවා. අද හම්බන්තොට එදා අක්කර ගණන් වලින් ඉඩම් විකුණුණු හම්බන්තොට පර්චසය කොළඹ තරමේ වටිනාකමකට ඇවිල්ලා තියෙනවා. මහා වටිනාකමකට මේ ගෙවි යන කාලය තුලදී ගිරුවායපත් වෙලා තියෙනවා. දැන් ඔබතුමා ඔබ වහන්සේලා සඳහන් කළ ආකාරයට හම්බන්තොටට අමතරව මාතර නිල්වලා ගඟේ සිටම එපිට ප්‍රදේශයේ ගිරුවායට අයත් වෙනවා. මේ සිදුවෙන දැවැන්ත වෙනස කාලයක් තිස්සේ අසාධාරණයකට ලක් වෙලා තිබුණු සංවර්ධනය අරුණලු නොදකපු ප්‍රදේශයක් ඊටාම දැවැන්ත සංවර්ධනයට ලක් වෙන මේ අවධිය පිළිබඳවත් අපි කතා කරමු. එදා විශිෂ්ට රටෙක් සීසත් කළ නායකවරුන් බිහි වුණු ඒ ප්‍රදේශය කටුකත්වයෙන් මුදා ගැනීමටත් යමක් සිද්ධ වෙනවා. ඔව්. ඇත්ත වශයෙන් ලෙනාඩ් උල්ෆ්ගේ බැද්දේගම කියන නවකතාව කියවනකොට බැද්දේගමට පසුබිම් වෙලා තියෙන්නේ මේ ගිරවාපත්තුවේ ගම්මාන මත්තල ප්‍රදේශයේ. එතකොට ඒ ප්‍රදේශයේ දිහා බැලුවාම ඒ ප්‍රදේශයේ තිබුණු කටුකත්වය ඉතාමත්ම හොඳට ඔය සිලිඳුගේ චරිතය වගේ චරිත වලින් ඒ නවකතාවේ පිළිබිඹු කරලා තියෙනවා. ඉතින් දැන් අද නැගීගෙන යන දියුණුව දිහා බලන විට අපිට පැහැදිලිවම පේනවා අපිට අලුත් රජෙක් පහළ වෙලා ඉන්නවයි කියලා. මේක කාටවත් බිඳින්න පුළුවන් කමක් නැහැ. මම ගයාන් මහත්තයෝ අතීත සිද්ධියක් සිහිපත් කරන්නම්. විශ්වවිද්‍යාලයේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ මාලිගා කන්දේ පවතින කාලේ කිසියම් කාරණයක සෝතනායක හඳුරන්ගේ කාමරයේ ඉස්සරහින් මම ගියා. යනකොට සෝරතනායක හඳුරෝ මට කතා කළා. මේ දානන්ද මෙහෙ එන්න කියලා. මං හරි බයි ගියේ. මොකද සෝරතනායක හඳුරෝ ඉතින් කිව්වහම ශ්‍රේෂ්ඨ පඬිවරයෙක් මොකක් හරි මේ උඩර වැටියක් දාන්න තමයි නායක හඳුරෝ මේ කතා කරන්න කියලා මට හිතුණා. බයේ ගියා. එතකොට හරියට 3ට විතර ඇති නායක හඳුරෝ ගිලම්පස වළඳනවා. නායක හඳුරෝ ගිලම්පස වළඳන්නේ තේ කහටයි කිතුල් පැණි. මගෙන් අහුවා මේ දානන්දට දෙන්නද කිතුල් පැණිත් එක කහට කියලා. ඉබ්බදියට දාන්නා වගේ මමත් ඉතින් ඒ වෙලාවේ බොහොම සන්තෝෂ වුණා. නායක හඳුරෝ හකුරුද? නෑ කිතුල් පැණි. කිතුල් පැණි හැන්දයි. මටත් කිතුල් පැණි පීරිසියකුත් එක කහට පොප්පයක් නායක හඳුරෝ දුන්නා. වළඳනවා කියලා නායක හඳුරගේ අතින්ම දුන්නා. මේක වැළඳුවට පස්සේ නායක හඳුරෝ ළඟ පොඩි පොතක් අරගෙන බැලුවා මෙහෙම. මගේ ඇඟ වෙවුලලා ගියා. මොකද හේතුව ඒ පොත මම උපසම්පදාවට ලියපු පාලි මංගල ප්‍රබන්ධය. උපසම්පදා මංගල ප්‍රබන්ධය. මම පාලියෙන් ගාත හදලා ලියාපු උපසම්පදා මංගල ප්‍රබන්ධය. මම දැනගත්ත මානම් ඉවරයි කියලා නායක හඳුරෝ දැන් මේ මොකක් හරි එකකට තමයි මේ කරන්නේ. මේ දානන්ද මේක ප්‍රබන්ධයක්ද පරබන්ධයක්ද කියලා මගෙන් අහක පාට. ඒ කියන්නේ මේක ඔයාගේ ප්‍රබන්ධයක්ද එහෙම නැත්නම් අනුන් කරපු ප්‍රබන්ධ මේකක්ද පරබන්ධයක්ද කියලා. කියන්නේ සමහරු එහෙම ගාතයම හදාගෙන යනවනේ. මං කව නායක හඳුරන්නේ ඕක ප්‍රබන්ධයක්. මම දැන් ඕනනම් ගාතාවක් නායක හඳුරු ඉදිරිපිට හදලා පෙන්නන්නම් කියලා. තමසේ පඬිතුයා කිව්වා. එහෙම කියනකොටම එදා පුස්තකාලයේ වැදගත් අනතුරක හිටිය මහින්ද රාජපක්ෂ මහත්තයත් හරියටම ගියා උතන සෝරත නායක හඳුරන්ගේ කාමරේ ඉස්සරහින්. යනකොට සෝරත නායක හඳුරෝ කියනවා ඔයා පඬිතුයා අරයා රජ වෙනවා කිව්වා. කාටද කිව්වේ? මහින්ද රාජපක්ෂ මහත්තයාට කිව්වා සෝරත නායක හඳුරෝ එදා හිටිය විද්වත් පඬිවරයා 1959 මහින්ද රාජපක්ෂ මහත්තයාට ඔය කියපු අද ඒ සිද්ධිය සිද්ධ වෙලා තියෙනවානේ. මේ ලංකාව පාලනය කළා මහින්ද කියලා රජවරු 6 දෙනෙක්. ඒ මහින්ද රජවරු 6 දෙනා දැන් ඒ සියලුම රජවරුන්ට වඩා ප්‍රමුඛත්වයට අවිල්ලා තියෙනවා. 7 වෙනි මහින්ද රජු හැටියට සඳහන් කරන්නට වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මොකද අඩුපාඩුවක් තියෙන්නේ? රාජනීතිය හරියට දන්නවා. රාජනීතියට හරියට ක්‍රියාත්මක කරලා තියෙනවා. රටේ තිබුණු ලෝකයේම බලවත්ම ත්‍රස්තවාදී හැටියට පිළිගත්ත ත්‍රස්තවාදී දුරු කරලා තියෙනවා. රට සාමයට ගෙනල්ලා තියෙනවා. රටේ සංවර්ධනය ඇති කරලා තියෙනවා. රටේ සංස්කෘතිය දියුණු කිරීම සඳහා පියවර අරගෙන තියෙනවා. පාලකයෙකුගේ ප්‍රධානම ලක්ෂණය තමයි රටේ සාමය ඇති කිරීම, රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීම, රටේ ආගම සංස්කෘතිය දියුණු කිරීම. මේ කරුණු තුනම අංග සම්පූර්ණව කරගෙන යන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 7 වෙනි මහින්ද කියලා ලංකා ඉතිහාසයේ මහා වංශයට එක්කලාට කිසිම වරදක් නැහැ ගයා. ඒක කළ යුතුයි ජාතිය විසින්. දැන් මහා වංශය අලුතෙන් ලියාගෙන යනෝ නේද? ඉතුරු කොටද? ආමුදුරුත් ඉන්නෝනේ. ඔබතුමත් ඉන්නවනේ.
අපි ලියමු මේ මහාචාර්යතුමා මේ මම යෝජනා කරන්නත් ඉන්නවා ගයන් බිතාම වැදගත් දෙයක් මහා වංශය දැන් 56 වෙනි 1956 පරිච්ඡේදය ලියලා ඉවරයි. විශේෂ වැඩසටහනක් දාලා වර්තමාන මේ දුෂ්ට ත්‍රස්තවාදයේ දුරු කරපු මහින්ද රාජපක්ෂ යුගය මහා වංශයේ පරිච්ඡේදයක් වශයෙන් ලියලා මහා වංශයට එක් කරන්නට අවශ්‍යයි. කෘතවේදී ජනතාවට ඉමිහිරි පුවතක් ඒ පුවත ඒ සමග ඇතුළාන්තය වැඩසටහනද સમાપ્ત වෙනවා. දුටු ගැමුණු මහා විජයබාහු වලගම්බා ආදී රුහුණෙන් බිහිව රට එක්සේසත් කළ පරපුරේ අපේ හාමුදුරුවෝ බොහොම ගෞරවයෙන් හඳුන්වනවා වගේ 7 වෙනි මහින්ද ලෙසින් ගෞරවයෙන් අපේ හාමුදුරුවෝ හඳුන්වන අතිගරු ජනාධිපතිතුමා රුහුණ පමණක් නෙවෙයි මුළු මහත් දේශයේම